මහිරු සේනාරත්න මං හිතන් මහිරු සේනාරත්නගේ හොඳම යාළුවා කෙල්ලෙක් නම් අනිවාර්යෙන් ඌ ඒ කෙල්ලට ලව්. හරි. ඌට එක්ක මේක කියාගන්න බැරුව තමයි මේ ඌ මේ පොඩි ඉඟි දෙන්නේ. හරිද? මූ ගහන හැම සින්දුවකම දැන් විකසිත මල්ලෙගෙත් එහෙම. හොඳම යාළුවා කෙල්ලෙක්. හැබැයි මේ ඒකිට කියන්නේ ඒකිට හිතරි දෙයි කියලා. හිතරි දෙ නෙවෙයි යාළුකම වටින හින්දා. දැන් මේකෙත් එහෙමයි. Welcome back boys and girls. ඔයාලා ගොඩ කාලෙකින් සෑහෙන කාලෙකින් මේකතු වෙලා ඉන්නේ මාකටිං කාර් රියැක්ෂන් YouTube channel එකත් එක්ක. තප්පර 10ක් දීලා කියන්නම් මගේ කලින් channel එකට මොකද වුනේ කියලා. ඒක මට නැතිව. හරිද? So අපි එහෙනම් අද රියැක්ට් කරන්න යන්නේ මහිරු සේනාරත්න and රෂාන් බාලසූරිය ගාලා තියෙන ඇයි තවත් නුඹ ඈ බිඳි හිත මේ සින්දුව. මං හිතනවා මේක මහිරු සේනාරත්න ගෑවිලා තිනවා කියන්නේ අර කාම් යුනික් ඒ වයිබ් එක මේකටත් අනිවාර්යෙන් ඇවිල්ලා ඇති කියලා. අපි එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි යමු වීඩියෝ එකට. තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. මහිරු සේනාරත්න මහිරු කොහෙද ඉන්නේ අනේ? කොහෙද ඉන්නේ අනේ? මම ඇවිල්ලා දැන් විනාඩි 15කට වැඩි. ඉක්මනට එන්නම් බඩ වෙලාවක් දෙන්නකෝ. කොළඹ මොකද වෙන්නේ කොළඹ? ප්‍රශ්නයක් නේද? කමන්න එන්නකෝ. මහිරු දුවන්න මහිරු දුවන්න. වෙන කොල්ලෙක් දුවන්න. වෙන කොල්ලෙක් දුවන්න උදේ. මොකද්ද බං වෙන්නේ මේ ලෝඩ් වෙනවද? what the fuck? බෆරින්. එයෝ බෆරින් අය බං. අයි තවත් නුඹ. a feeling පොඩයි න මට ඒක මිස් වුණා. A feeling that stayed unspoken. Okay. යාගන්න බැරි වෙච්ච එහෙම එකක්ද කියන්නේ? යෝ මචං මට සද්ද වැඩි කරගන්න අමතකුණා. I'm sorry. ඒද දනුනේ මහෙම නුඹේ නෙතු දකින විටදීම nice. හවස තරුණයිනේ තවම යෝ හවස තරුණයිනේ තවම. ආඩෝ මේකේ ලිරික්ස් පැත්තට ගියොත් නම් අපිට හොඳ මාරම ලස්සන වචන ටිකක් බලා ගන්න පුළුවන්. කියන්නේ කොහොම නුඹට හදින් ලිජන කවියම බිඳීත අතරින් පිරෙන ආඩෝ යන්න නුඹ හිනකට බැඳුනා නොකිය මේ මාතරේ කීජා ඇයි තවත් නුඹ ලංගුවේ මේදා මාරු සුපිරියක්. අවස තාම තරුණයි නේ කියන්න අවුලක් නැහැ. අයිස්ක්‍රීම් කවලා පස්සේ තමයි ඉතින් කවදාව ඉන්නේ. එයාට එකක් කරගන්නවා මට එකක් කරගන්න. ගෙජපු මග ජලි හැරි ආපු දොර අපදනේ හවස් තිබුණත් මේ වගේ තා අප සේන අපදනේ නොකැලපෙන බව නිති කඳුලකට ජලි ඉඩ නොදී සංගවමේ මාදරේ my what the fuck? my what? my wedding dress hari jewelry hari salon sari hari ඒ ටික ඔක්කොම දලුලන මගේ හිතේ පිදිත අතරින් පිරෙන මොකද්ද උනේ? මුල හිටියේ මේ කොල්ල නෙමෙයිද? ඌම නේ හිටියේ. අම්මට සිට මේ මූත් එක්ක ගිහිල්ලා තියෙන්නේ මුත් එක ගිහිල්ලා තියෙන්නේ වෙඩින් එකට සාරි හොයන්න. මූ දන්නේ නැහැ ඒක මං හිතන්නේ. වගේ
අපසේනාපදනී නොකැලපෙන බවනිති කඳුලකට යලි ඉඩ නොදී සංගවමි මාදරේ දලුලනමගේ හිතේ පෝර්ව චාරිත්‍ර නමේ දිහට වෙලාවට එන්න ඕනත්ත මම මේ වැඩ කොහොම කරගනිත් දන්න චෝවඩුනෝ අඩෝ ඇයි බං එහෙම එහෙම එකක් වුණේ මංහිතුව මේ වෙච්චර මේ ෆෙල්ටිට් මචා ඒක මරු ඒ අර මේ ඒ කියන්නේ ඌ වෙච්චර කල් ඉදලා අතරලක ඉදලා ඔක්කොම කරලා තමයි අවසාන දවස කියන්නේ මේ මගේ වෙඩින්නේ දෙයිය නෑ මට වැරදනවා මේක තමයි වෙලා තියෙන්නේ හරිද ගියම මිනිට් මේ අපිට මෙතැන්දි පෙන්න්නන කෑල්ල තියෙනවන් මේ කැල්ලනේ මේ කෑල්ල තමයි මුලින් වෙච්ච කෑල්ල හරිද මේක වෙන දවසක වෙච්ච දෙයක් හරිද මේ වෙන දවසක වෙච්ච දෙයක් මෙයා මේ විදියට මේක ප්ලෑන් කරගෙන ඉදි අර කොල්ල එනවා වූ හොඳම නිකං අර බෙස්ටි ටයිප් එකේ මෙතන ලව්ගත් තිවිල තියෙන්නේ මුත්තේක එච්චර මේ එකක් කරන්න මූ ඉතින් යාලු වගේ ඉඳලා තියෙනවා මහිරු සේනාරත්න මංහිතන් මහිරු සේනාරත්නගේ හොඳම යාලුව කෙල්ලෙක් නම් අනිවාරෙන් ඌේ කෙල්ලට ලව් හරි ඌට එක්කොම එක කියාගන්න බැරුව තමයි මේ මූ මේ පොඩි ඉංගි දෙන්නේ හරිද මූ ගහන හැම සින්දුවකම දැ විකසිත මල්ලෙගෙත් එහෙම හොඳම යාලුව කෙල්ලෙක් හැබැයි මේ ඒකට කියන්න ඒකට හිතරිදේ කියල හිතරි දෙනවේ යාලුකම වටිනහෙන් ද මේකෙත් එහෙමයි මේකෙත් හොඳම යාලුව කෙල්ලෙක් ඊට පස්සේ බඩු පැකට්ටන මහිරු හම දෙකට නැවිනැව මේ ලක්ෂගනන්ගේ දැන් කර සිින්දු ලියලිය ඉන්න අතරේ ඇයිවාට බැරි එක කෝල්ල එකක් දීලා මේක කියන්න මචන් කෙලින් කියවම නිකම් මේ වටින් බයිද වේ වටේ හිල්ලාරිකවන්න මේ විදි හොඳ ක්‍රේටිය වැඩටිය කෙලියට එකට රෙස්පෙක්් හරිද අපි අබු මේ ආම මෙතන කීගි හිටියේ මේ ෂොට් එක තමයි මුලින් වෙලා තියන්නේ මේටික වෙලා මූ දැනගත්තර පස්සේ මූ අන්තිමට මෙතන ෆ්‍රේම් එක මෙතන හිනායනවන ඒ හිනාවෙන්නේ කරන්න දෙයක් නෑ ඉතින් වගේ ලයින්න හැකින් හරි කමන්න සතුටින් වගේ ලයින්න ඊට පස්ස මේ සිින්දුවේ මුල්ලටිකේ තියෙන්නේ වීඩියෝ එක මේ ඌ හෙල්ප් එක දෙනවා අර බඩු ටිකාරගන්න ඒ මේ හැමකටම අර ඉතින් කකුලා අතගාල දෙනවා කකුල්ට දෙනවා කිව්වහම නයිස් අන්තිමට කියනවා මේ අනිවාරෙන් එන්න කියලා මේ පෝරුව චාරිත්‍ර පටන් ගන්න වෙලා සුපිරි මචන් සුපිරි වැඩක් කොල්ලෙක්ට සාමාන්‍ය මේ වගේ කැපකිරීම් කරන්න කොළ ගන්න මචන් මේ මෙහමල යාල ඉදලා මට කොල්ලෙස් සෙට්ටුරාණ කියන ලව් ඇති තරන් තියන වාලටත් එහ වෙලා තින අනිවාරෙන් පල්ලි හයිට ඇත්තාන්න ගම් බෙස්ට බෙස්ටිලා ඉන්න එක ඉඳලා මේ මට කොල්ල මට කෙල්ලෙක් සෙට්ටුනා නංගී මෙහෙමයි අරය මෙහෙමයි කියන හොද නිකම් පපුුවස්සේන එක නිකම් සෝ අපි අමු ලිරික්ස් පැත්තට මොකද අපි වේගේ සාමාන්‍ය සිින්දුවක මම ආස කරන්න දෙයක් තමයි ලිරික් සස්සේ ඔහේ පොහරි වෙන ලෝක ගයන්ට සමාරයට මේ ගායගය නෙවෙයි ලිරිිය මනුස්සය ලියපු දේවලු වෙන්නති ම කියවන් බට් පලට පුළුවන් හගිනින් ඔයාල මවාලට පුළුවන් ආගෙටන්න ආගටකම ගන්න මත්ත කියන්නේ ට්‍රිප් එක මේ අහස පාලුවේ තව ඇයිද දැනුනේ මෙහෙම නුබේ නැතු දකිනා විටදිමා හවස තරුණ අයින තව එක් කියන්නේ කොහොම නුබට හදින් ලියන කවියම මේ අහස පාලුවේ තව ඇයිද දැනුනේ හරිද දැයි කියන්න අර මෙතන තියෙන්නේ වශන් මේ අර මෙට ගැන මේ උපමා නෙවෙයි මෙතන තියෙන්නේ වචන් අර කොල්ල දැන්ගේ ගමන යනගමන් හිතන ඇති සමහරවිට මේ අහස දැන්කන් අහස මාර හිස්නේ මට එහෙම දැනෙන් නිමොකද නුබේ නැතු දකිනා විටදිමා සවස තරුණයින තම ඒගැන්නේ මේ හවස තාම තරුණ ඒගැන වචන් ඉරවුනත් උඩට ඇවිල්ල මෙහෙම බැහල යනවන් ඒ බැහල යන්න පටන්ගන්න කාලෙ තමයි ඉරේ සවස ගැන අපි මේ ගැන මෙතනින් ගැන සවස තරුණයින තවම කියන්නේ අපි මේ හම්බුනා විතර ගැන අපේ යාලුකම හරි එෆයා එක හරි මේ පටන්ගත්ත විතරයි තාම එක තමයි හවස තරුණයි ගැන ගැන මොනහරි දෙයක් ගැන හවස හැබැයි එක තාම තරුණයි ගැන හවස ගැන මේ ඉවරනෑ ඉවර වෙන්නත් නෑ තාම පටන් ගත්තු ගමයි ගැන වෙලා මේ ෆයාගේ ෆයා කියන්න මේ
බොන්්ඩ එක මේ බැඳීම පටන්ගත්ත විතර ඉතින් මං කොහොමද කියන්නේවාට මේ මගේ හදින් ලියන කවි ඒගැන මගේ හදවතේ තියෙන මේ කවිය කොහොමද පංවාට කියන්නේ ඇ බිඳිහිත ආදරෙන් පිරෙන කියන්න නුබහා හේනකට බැඳුනා නොකියමීම ආදරය කියා ඇයි තවත් නුබ ලංවුවේ මෙද හරිද ඇ බිඳිහිත ආදරෙන් පිරෙන එකන කලින් මොකක් හරි පිඳිල තිවිච්ච හිතක් කලින් මොකක් හරි මේ ලව්වෆයායකින් හරි බ්‍රේක් අපේ හරිම හරි කෙලවිලා තිබිච්ච හිතක් හැබැයි ආදරෙන් පුරවලා ඊට පස්සේ වත් එක මං ඇත්තරම හීනකට යන හීනකට කියන්න මචන් ලස්සන ලෝකයක් වෙන්නද ඒවගේ දෙක ඉන්න ඇත්තරම හිතාගෙන හිටිය නොකියමීම ආදරය කියා මංඉතින් වට ආදරය කියන්නේ කියන්නෑ හැබැයිති මට මෙච්චර ලංගුණේ මොකටද කියලාහන්නේ මේ එහෙම එක්කෙනෙක් ඉන්නවා එහෙම වෙන කෙනෙ බැඳල යනනම් මෙච්චර මාතෙක්ක මේ ෆිට්ටගේ මේ බොන්්ඩ එක හදාගත්ත මොකද කියලාහ එහෙම එයා ගැන එහෙම බොන්් තියෙනවා එහෙම බැඳීම් තියෙනවා මේ කෙල්ලො කොල්ලෝ ගැන යාලු පිට්ටකට කතා පහ කරලා අරේ මේ සම ගොඩක් දුරට කෙල්ලගේ හිතේ නෑ ගොඩක් දුරට කොල්ලගේ හිතේ තමයි තියෙන්නේ ආමයා මාත්තක හැමදීම කියනවා මා රෝපන් හැබැයි ගොඩක් කෙල්ලොන්ගේ යාළුවොත් එක්ක තමයි ගොඩක් කෝපන ගැන මේ තමන් කියන එෆයායක තියෙන කොල්ලත් එක්ක වඩා තව කොල්ලෙක් ඉන්නවනං මේ බෙස්ට විදියට ඒ කොල්ලත් එක තමයි අර කොල්ලට වඩා ඕපන් ඒක ගොඩක් එෆේ අස්වල තියෙන එක කතා කරන්න දේවල් අරමොකද ඒක වෙලා තියෙන්නේ දැන් අතන ෆ්‍රීඩම් මෙයක් දැනුද මෙතෙන්ටාවට පස්ස මෙයා මොනො හිතයිද මං කිව්වහම මෙයා මොනොවෙයි දරවෙදා නික පොඩි බොන්්ඩ එක බැඳීමක නන්න දැන් අතන තියෙන බැඳීම දන්න අනිවාරෙන් ගැන් මෙයාට මම මේක කිව්වයි කියලා කිසි අවුලන්න මෙයා ඉච්චර කයා කරන්න ගැන කයා කරන්න තියකනෙවේ එතන තියන මශා වෙන මේක මට වචන එන්න එකට මේ ට්‍රිප්ප ගිය වැඩි ගොඩ දුරකට ගියපු මගයාලි හැරි ආපු දුර අප දනි හවස් තිබුණත් මේ වගේදා අප සිහින අප දනි නොගැල පෙන බව නිති කඳුලකට යලිටි සංගෝමී මාදරේ දරුවනා මගේ හිත ගියපු මග යළි හැරි ආපු දුර අප දන් ගියපු මගේ යලහැරි යළි හැරි කියන්නේ ඒ දෙන්නත් එක යාලු විදියට ආපු දුර යළි හැරි ආපහු හැරනෝ ඉතින් දැන් පොඩ අමාරු ඉන්නේ දැන් අර විදියට පොඩ්ඩක් මේ සෙල්ෆි වීඩියෝ කෝල් එකක කොල්ලෙක් වෙන කොල්ලෙක් හිටියනගේ හෙමචන් වෙඩින්න එකට දවස් පහත්තියලන වෙඩින්න එක හිට වුණත් බූම් තමයි වැඩින්න කර මේ ආපු දුර අප දනි අපගෙන අපි අපි දෙන්න දන්න අපි කොච්චර දෙවල් දරාගෙනද මෙච්චර දුරාව අපි දෙන්නගේ රහස් මොනවද අපි දෙන්නගේ ගැන කැලවීම නොගලපී මොනොද හැමදීම දැනගෙන අපි මෙතු රාව සවස්තිපුනත් මේ වගේ එදා අප සීනප දනකෙන සවස්තිපුනත් මේ වගේ දා කියන්නේ අර කලින් කියපු හවස ගැන කියන්නේ සවස්තිපුනත් මේ වගේ දා ගැන මේ එකන කොහොමද කියන්නේ ගැන සවස්තිපුනත් මේ වගේ දා කියන්නේ දැන් මේක යන දවස ගැන ඇවිදලා දැන් ඉදත් අර කකුල් අත ගාලා ඊට පස්සේ කකුල් අත ගාලා කියන්නේ කකුල් රිදෙන හින්දා අත ගාලා ඊට පස්සේ තාමනොද අපිකද ඇඳුම් ගන්න ගිහිල්ලා අරව මේවා ඒ වගේ පොඩි ඒ වගේ හවස් ඇති වෙන්න තිබුණා ඉස්සර ඊට පස්සේ අප සීන අපදනි අප සීන අපදනි කියන්නේ ඔයාගේ හින ඔයා දැනගෙන හිටියා මගේ හින මං දැනගෙන හිටියේ ඒ කියන්නේ මං හිතාගෙන හිටියා හැමදාම ඒ කියන්නේ ඒ හවස්වල අපි දෙනෙක්ට ඉඳපු හවස්වල මං හිතාගෙන ඉන්නවා කවදා හරි මෙයත් එක්ක මෙහෙම කියන්නේ හොඳ ගමනක් යන්න පුළුවන් අප සීන අපදනී ගැන එතකොට ඒ කෙල්ලත් ඒ කෙල්ලගේ පැත්තෙන් හිතාගෙන ඉන්නවා කමන්නෑ මේ වැඩ ටික කරගෙන මං අරයව කතා කරලා ඉන්නවනේ කියන එක නොගැලපෙන බව නිති කඳුලකට යලි ඉඩ නොදී කියන්නේ නොගැලපෙන බව දැනගෙන ඉතින් මේ නිකන් ඕනේ නෑ නිකන් අඬන්න නේ නිකන් එයාට මේක කියලා හරි එයාගේ නිකන් අප්සෙට් කරලා නිකන් කේස් දා ගන්න ඕනේ නෑනේ සංගෝමී මාදරේ දවලනා මගේ හිත මගේ ඇති වෙච්ච ආදරේ මං අංගගෙන ඉන්නවා කියලා වචන ටික මාර ලස්සනයි මීට වඩා හොඳ තේරුමක් ඔයාලට තේරෙනවා නම් පල්ලෙහායි දිග හැල්ලක් ලියාගෙන යන්න මම ඒක කියවල කමෙන්ට් එකක් දාන්න so thank you මේ පැත්තට සෙට් වෙලා හිටිය හැමෝටම අපි යමු ක්‍රෙඩිට්ස් පැත්තට vocals මහිරු සේනාරත්න hats off next level සුපිරි වැඩක් melody රෂාන් බාලසූරිය lyrics රෂාන් බාලසූරිය මාරු මචං සුපිරි වචන ටිකක් තියෙන්නේ මාරත හොඳ තේරුමක් තියෙන්නේ අපි මං හිතනවා ඕකේ තව කොහේ හරි අත්තක් කඩාගෙන තව තේරුමකට යන්න පුළුවන් වචන ටිකක් තියෙනවා ඒ සෙට් එකම දාලා තියෙනවා ඔයාලා තාම අහුවේ නැත්නම් ගිහිල්ලා බලන්න ඇයි තවත් නුඹ ඈබිනි හිත මහිරු සේනාරත්න රෂාන් බාලසූරියයි කරලා තියෙන්නේ thank you මේ පැත්තට සෙට් වෙලා හිටියට එහෙනම් අපි මේ වගේ සුපිරි වැඩ අරගෙන ඊළඟ සතියෙත් එන්න අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු thank you මේ පැත්තට සෙට් වෙලා හිටියට subscribe කරලා නැත්නම් subscribe කරලා like කරන්න bye